හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 9ට අල්ලස් හෝ දූෂණ විචෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. මෙය 2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාබස් යානා මිලදී ගැනීමේදී සිදු වූ බව කියන ඇමරිකානු ඩොලර් මිලියන 2කට අල්ලස් 30ක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදු කරන කැඳවීමක්. මෙම සිද්ධිය ප්‍රධාන සැකකරුවෙකු වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පසුගිය සිකුරාදා කොළඹිටියේදී මියගොස් සිටියේදී හමු වුණා. ඔහු මේ යාමට පෙර සිදු කළ බව කියන ප්‍රකාශයක් මත පදනම්ව මෙම විමර්ශන ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් රාජපක්ෂ මහතාගේ නීතිඥයින් පවසන්නේ අදාළ ප්‍රකාශ බලපෑම් මත ලබාගත් ඒවා බවට චන්ද්‍රසේන මහතා දියුරුම් ප්‍රකාශයක් මගින් මීට පෙර දන්වා තිබූ බවයි. මෙම විමර්ශනයට සමගාමීව හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නද අද දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් ඕනෑම පරීක්ෂණයකට සහාය දෙන නමුත් මෙය දේශපාලන දඩයමක් නොවිය යුතු බවයි. අද දිනේදී කොමිසම හමුවේ ලබා දෙන ප්‍රකාශය ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ දැඩි අවධානයට ලක් වී ඇති කාරණයක්.